ජෙසුපේටයි අද දෙසැම්බර් 8 වෙනිදා මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍ය අද අපි මුළු ලෝකයේ විසිරී සිටින මුළු මහත් කතෝලික ජනතාවම සමග සමරන ලබනවා. මනුෂ්‍යව පාපයෙන් ඈතර කිරීමට දෙවියන් වහන්සේට මහා සැලැස්මක් තිබුණා. ගැලවීමේ සැලැස්ම කියන්නේ අන්න ඒකටයි. ඒ ගැලවීමේ සැලැස්මේ උච්චතම අදියර වුණේ දෙවියන් වහන්සේම මනුෂ්‍ය කයකින් මේ ලෝකෙට වැඩීමයි. මාංශගත වීම කියලා අපි හඳුන්වන්නේ අන්න ඒ සංසිද්ධියයි. අති සුවිශුද්ධ වූ දෙවියන් වහන්සේ එලෙස මිනිස් කයක් ගන්න නම් මාංශගත වෙන්න නම් ඒ මාංශයට ඒ ශරීරයට උපත දෙන්නට යන මිනිස් දුවනියත් ශුද්ධවන්ත විය යුතුමයි. ඉතින් අද අපි සමරන්නේ ගැලවුම් කාර්යයන්ගේ මව නිර්මලව පිළිසිඳ ගැනීමේ ඒ මහා මංගල්‍යයයි. මරියතුමියට වගේම අපි හැමෝම ගැන දෙවියන් වහන්සේට සිහිනයක් තිබෙනවා. මව්කුසේ අපව පිළිසිඳ ගන්නටත් පෙර ඉඳන් දෙවියන් වහන්සේ ඒ සඳහා අපිව සූදානම් කරනවා. නුඹ මව් කුසේ පිළිසිඳ ගැනීමටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කෙලිමි. එහෙම දෙවියන් වහන්සේ කිව්වේ ජෙරමියා දිවස් ප්‍රසාදිවරයාට. ඔව් අපි හැමෝම මව් කුසේ උපදිනටත් පෙර ඉඳන්ම දෙවියන් වහන්සේ විසින් කුමක් හෝ දෙයකට කැප කරනු ලැබුව අය. අපි හැමෝම ගැනම දෙවියන් වහන්සේට සිහිනයක් තිබ්බා. හැබැයි ඒ සිහිනය අනුව අපි ජීවත් වෙනවාද කියන ප්‍රශ්නය අද ඔබයි මායි හමුවේ තිබෙනවා. දේව අම්මා නම් 100%ක් දේව තාත්තගේ සැලැස්මට අනුකූලව ජීවත් වුණා. හැම සිදුවීමකම දෙවියන් වහන්සේගේ සැලැස්ම හෙව්ව විතරක් නෙමෙයි ඒ සැලැස්මේ කොටස් ලෙසින් ඒව තේරුම් ගත්තා. කොටින්ම කියනවා නම් දේව අම්මා දෙවියන් වහන්සේට මුළුමනින්ම අයිති වුණා. ඔබ මම දෙවියන් වහන්සේට ඇත්තටම අපේ ජීවිතය අයිතිය දීලාද? තවමත් අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහටද? මේ ව්‍යාසන තත්වයන් තුල පවා දෙවියන් වහන්සේගේ හඬ අපිට ඇහෙනවද? උන්වහන්සේ මොකක්ද මට කියන්නේ කියලා මට දැනෙනවද? ඒ නිසා මාදෑබර සොයුරියනේ අද වැනි උතුම් මංගල්‍ය දිනක අපි ආයෙත් කල්පනා කරමු කුමක්ද දෙවියන් වහන්සේ